පොලිමට වාඩි වෙලා ඉන්න රණවිරුව ජෙනරල්ලා ඔක්කොගෙම පලිගත්තා. ජෙනරල්ලා 8 දෙනෙක්, බ්‍රිගේඩියර්ලා 10ක් පමණ, ඔක්කොම නිලධාරීන්, සාජන් මේජර්ලා, සාජන්ලා 35 දෙනෙක් ගෙදර ඇරියා යුද හමුදා මූලස්ථානයේ වැඩ කරපු නිසා. යුද හමුදා මූලස්ථානයේ වැඩ කරපු නිසා. මම හමුදාපති කාලේ. ගෙදර ඇරලා එළිය රස්සාවක් කරන්න දුන්නේ නැහැ කාට. විශ්‍රාම වැටුපුවත් කාටවත් දුන්නේ නැහැ. එළිය රස්සාවක් ගන්න ගියාම ඒ කම්පැනියට ටෙලිෆෝන් කරලා ඒ හිටපු ආරක්ෂකලේකම් තර්ජන කරනවා. තර්ජන කරාම රැකියා දෙන්නේ නැහැ. පස්සේ කට්ටිය පිටරට යන්න පටන් ගත්තා. මම දන්නවා කමාන්ඩෝ රෙජිමෙන්තුවේ හිටියා. අදට හිටියා නම් මෙලහට හමුදාපති වෙලා ගෙදර ගිහිල්ලා ජෙනරල් සූර්ය බණ්ඩාර කමාන්ඩෝ රෙජිමෙන්තුවේ ප්‍රධානියා රස්සාවක් ගන්න දුන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවට ගියා. එහෙ වීසා හම්බ වුන්නේ නැහැ. කුලී වැඩ කරලා වගේ හෝටල් වල වගේ ජීවත් වුණේ. හෝටල් වල පිඟන් හොදලා වගේ පොඩි වැඩ කරලා. අවුරුදු 52 දී heart attack එකක් හැදිලා මිය ගියා. මිලිටරි පොලිසියේ ප්‍රධානියා හිටියා මං යටතේ වැඩ කරන ඉතා දක්ෂ නිලධාරියෙක්. උදේ 5ට වැඩට එනවා රෑ 9ට ගෙදර යනවා. එතුමාට රස්සාවක් ගන්න දුන්නේ නැහැ. එතුමාගේ බිරිඳ heart attack එකක් හැදිලා අවුරුදු 45ක් විතර ඇති මිය ගියා. ඒ සියල්ලම රණවිරුවන්ට අත්විඳින්න සිද්ධ වුණේ ඒ දූෂිත දේශපාලනඥයන්ගේ දූෂිත මානසිකත්වය නිසා. දැන් රණවිරුව ගැන කතා කරනවා. මට කරපු දේ තමුන්නාන්සලා දන්නවා. මට යුදාධිකරණයක් කියලා කැලෑ උසාවියක් තිබ්බා. මාව ඇදගෙන ගිහිල්ලා. ඒ කැලෑ උසාවියේ මම තරු 4 ජෙනරල් මට විරුද්ධව නඩුව ඇහුවේ තරු 2 ජෙනරල්. මගේ කාර්යාලයට ආව සටපට ගාලා කකුල් වෙවුල හිටපු කට්ටිය තමයි මට විරුද්ධව නඩුව ඇහුවේ. අධිකරණයක් තියලා. ඉතින් අධිකරණයත් මං වාඩි වෙලා ඉන්නකොට අතන ඉන්නවා 4 දෙනා. උන් 4 දෙනාට මගේ මූණ බලන්න බයයි. අහක බලාගෙන ඉන්නේ. කෙලින් බලන්නේ නැහැ. කරලා ඉවරලා ඉතින් මහින්ද රාජපක්ෂ ලියලා දුන්න තීන්දුව ඒගොල්ලෝ ඇවිල්ලා කියෙව්වා. එතකොට ඒ නඩුවට උසාවිය පත් කරේ මහින්ද රාජපක්ෂ. උසාවියේ මාව වරද්දා කරු කියලා තීන්දුව දුන්නේ මහින්ද රාජපක්ෂ. අස්සන් 3ක් ගැහුවා. අවුරුදු 3ක සිර දඬුවම කියලා අස්සන් කරේ මහින්ද රාජපක්ෂ. එහෙම තමයි මම හිරේ ගියේ.